ආයිබෝවන් දුවේ පුතේ. ඔන්න අදත් ලොකු ටීචර් ආවා පුතාලට ලස්සන නිර්මාණයක් අරගෙන. වව්! බලමු අද ලොකු ටීචර් පුතාලට මොකක්ද කියලා දෙන්නේ කියලා. අද ලොකු ටීචර් පුතාලට කියලා දෙනවා ලස්සන තාරාවෙක් හදන විදිහ. ඔන්න පුතේ එහෙනම් මේ තාරාව හදන්න අපි ගමු බිස්ටල් බෝඩ්. මෙන්න පුතේ මෙතන ටීචර් ගත්ත බිස්ටල් බෝඩ් එකකින් කොටසක්. මේකේ දිග බලල ගත්තොත් පුතේ ටීචර් අරන් තියෙනවා. මේකේ දිග තියෙනවා 9ක්. දිග අඟල් 9ක් තියෙනවා. මේකේ පළල තියෙනවා පුතේ අඟල් 4ක්. ටීචර් මෙන් ගත්ත බිස්ටල් බෝඩ් කෑල්ලේ දිග තියෙනවා පුතේ අඟල් 9ක්. පළල තියෙනවා පුතේ අඟල් 4ක්. ඒ වගේම පුතේ තවත් බිස්ටල් බෝඩ් කෑල්ලක් ටීචර් ගත්තා. මේකේ දිග තියෙනවා පුතේ අඟල් 8ක්. මේකේ පළල තියෙනවා පුතේ අඟල් 5ක්. එහෙනම් ඔන්න අපි මේ පොඩි බිස්ටල් බෝඩ් කෑල්ලේ අඟල් 5ක් තමයි ගන්නෙ. ඔන්න පුතේ එහෙනම් අපි දැන් මේ දිග බිස්ටල් බෝඩ් කෑල්ලයි අපි මේක රවුන්ඩ් ආකාරයට නමා ගමු. ඔන්න පුතේ මේක රවුන්ඩ් ආකාරයට නමා ගන්නකොට මෙතන ගම් ගාලා මෙහෙම නමා ගන්නත් පුළුවන්. මෙන්න මෙහෙම රවුමක් විදිහට හදා ගන්න පුළුවන්. ඒ වගේම ගම් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ස්ටේප්ලර් එක තියෙනවා නම් පුතාලා ළඟ මේක ස්ටේප්ලර් කඩු දෙකක් දෙපැත්තෙන් ගහ ගන්න. ඔන්න පුතේ මම එක රවුමක් හදලා ඉවරයි. මේ ලොකු බිස්ටල් බෝඩ් කෑල්ල. ඒකේ දිග ගත්තා අපි කොච්චරද? දිග 9ක්. අඟල් 9ක් ගත්තා. මේකේ පළල අඟල් 6ක් ගත්තා. මේකේ දිග අඟල් 9යි පළල අඟල් 6යි. දැන් අපි ඒකත් අර විදිහටම පුතේ මෙන්න මෙහෙම රවුන්ඩ් කරගන්නවා. ඒකටත් පුළුවනි පුතේ මෙහෙම ගම් ගාලා මේක ගම් වලින් අලවන්නත් පුළුවන්. එහෙම නැත්නම් ස්ටේප්ලර් එකකින් ස්ටේප්ලර් කට්ටක් ගහ ගන්නත් පුළුවන්. හරි. ඔන්න දැන් රවුන්ඩ් දෙක හදලා ඉවරයි. දැන් පුතේ අපි මේ තාරාවට ඔළුව මේක ඔළුව කියලා ගන්නවා. මේක ඇඟ කොටස. පුතේ අපි මෙන්න මේ දෙක මෙන්න මේ විදිහට අලව ගන්නවා. එතකොට පුතාලට පුළුවන් මේක අලවන්න මේ පැත්තේ ගම් ගාලා මේක උඩින් මෙහෙම අලවන්නත් පුළුවනි. එහෙම නැත්නම් ඔයාලා ළඟ ඩබල් ටේප් තියෙනවා නම් මේකට මෙන්න මේ ආකාරයට ඩබල් ටේප් කෑල්ලක් ගහලා මේක අලව ගන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට ඩබල් ටේප් එකක් ගහලා මේක අලව ගන්නත් පුළුවන්. ඔන්න පුතේ ටීචර් අලව ගත්ත ඩබල් ටේප් කෑල්ලක් ගහලා මේ විදිහට අලව ගත්තා. දැන් පුතේ මේක මෙන්න මෙහෙම තියන්න බෑ. මේක වැටෙනවා. මොකද මේක රවුමක්නේ. රවුම හින්දා මේක මේ තාරාවක් කෙලින් තියන්න බෑ. ඒ හින්දා ටීචර් ගන්නවා මෙන්න මේ වගේ CD තැටියක්. මේ CD තැටියේ මේක මෙන්න මේ විදිහට අලව ගන්න පුළුවන්. එහෙනම් පුතේ ඒකටත් අපි එක්ක ගම් ගාලා අලවනවා. එහෙම නැත්නම් මේ වගේ ඩබල් ටේප් කෑල්ලක් මේකටත් අලවලා අපි මේක ඩබල් ටේප් කෑල්ල උඩින් තියමු. ඔන්න පුතේ දැන් පෙරළුණානි ඉස්සර වෙලා. දැන් ඔන්න මේ ඩබල් ටේප් කෑල්ලෙන්
මෙතන ගම් ගාලා හෝ ඩබල් ටේප් කරලා මෙන්න මේ විදිහට අලෝපුවාම දැන් හුළඟට යන්නෙත් නැහැ, ගැලවෙන්නෙත් නැහැ. මෙන්න දැන් මේ CD තැටිය උඩ තමයි මෙයා ඉන්නේ. දැන් පුතේ ඔන්න මේ ටික හරි. දැන් අපි මෙයාට දාන්න ඕනි කකුල් දෙකක්. මෙන්න පුතේ බිස්ටල් බෝඩ්, තැඹිලි පාට බිස්ටල් බෝඩ් එකක් හරි එහෙම නැත්නම් A4 කොලයක් හරි අරගෙන මෙන්න මේ විදිහට මෙයාගේ කකුල් කපා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට කකුල් දෙක කපාගෙන අපි එයාට අලවමු. මෙන්න මෙතනින් තමයි මෙයාගේ කකුල් දෙක අලවන්න ඕනේ. ඔන්න පුතේ අපි මෙයාට මෙන්න මෙතනින් මෙයාගේ කකුල අලව ගන්න. මේ අනිත් කකුලත් අලවමුකෝ. ඔන්න පුතේ අපි යාට කකුල් දෙක ඇලෙව්වා. දැන් මෙයාට ඕන හොටක්. මෙයාට හොට ගන්න පුතේ මේ වගේ තැඹිලි පාට දිග කොලයක් ගන්න. මේක මෙහෙම දෙකට මැදින් නමන්න. දෙකට මැදින් නමලා අපි මෙන්න මේ හැඩෙන්න මේක කපා ගන්න. කපාගෙන පුතේ අපි මෙයා අලවමු. ඊට පස්සේ පුතේ මෙයාට ඇස් දෙකක් ඕනි වෙනවා. අපි මේ ඇස් දෙක කළු පාටින් කපාගෙන මෙන්න මේ වගේ කළු පාටින් කපලා මේ මැදින් සුදු පාට බෝලයක් තියෙනවා. කළු පාට බෝලයක් කපා ගන්නවා. ඊට පස්සේ සුදු බෝලයක් මැදින් තියෙනවා. හොඳයි. එහෙනම් අපි ඒකත් අලව ගමුකෝ. ඔන්න පුතේ ටීචර් තාරාව හැදුවා. මේ ඉන්නේ මෙන්න තාරාවක්. හරිම ලස්සනයි නේද පුතාලා? ඔන්න ලොකු ටීචර් නම් දැන් හදලා ඉවරයි ලස්සන තාරාව. එහෙනම් පුතාලත් ඔන්න ලස්සනට මේ තාරාව හදන්න ඕනි. ඔන්න දුවේ පුතේ එහෙනම් ටීචර් ලස්සන තාරාවෙක් හදන්න පුතාලට කියලා දුන්නා. ලස්සනයි නේද? එහෙනම් පුතේ ඔන්න ටීචර්ගේ ඉස්කෝලේ යාළුවෝ ලස්සන තාරාව පුට්ටක් හැදුවා. බලන්න ලස්සනයිද කියලා. එහෙනම් පුතේ ඔන්න ටීචර් යන්නයි සූදානම් වෙන්නේ. එහෙනම් පුතාලා හැමෝම ටීචර්ට සබ්ස්ක්‍රයිබ් එකක් දාලා යන්න අමතක කරන්න එපා. ආයිබෝවන් පුතාලා හැමෝටම.